මම දැක්ක ඊයේ වීඩියෝ පටයක් නිකුත් වෙලා තිබුණා ජාතික මාධ්‍යවල පළ වෙලා තිබුණේ ඒ වගේම සෝෂල් මීඩියා වලත් අපි දැක්ක මේ රාජිත උන්නැහේ කරන මේ දුරකථන සංවාදයක්. අපි බෞද්ධ බලය දෙකට කරන්නේ මෙහෙමයි. හෙළවුරුමේ කඩන්නේ මෙහෙමයි. බොදු බලයට දෙන්නේ මෙහෙමයි. මේ පොඩි සංවාදයක් මැතිවරණයට පෙර ආතුව මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නත් කලින් වෙච්ච සංවාදයක්. ඒ නිසා ඉතා පැහැදිලි මේක කුමන්ත්‍රණයක්. මේගොල්ලෝ බොහොම සැලසුම් සහගතව කරපු එකක්. මොකද මේ බහුතර මතය දෙකඩ කරන්නේ නැතුව ඔවුන්ට කවදාකවත් මේ රටේ බලයට එන්න බෑ කියලා ඒ අසුද්ධ බලවේග දන්නවා. හැමදාමත් සිංහලත්වයට බෞද්ධත්වයට රට බෙදන්න රට කඩන්න එක පිලකට එකතු වෙච්ච ඒ අශුද්ධ බලවේග සියල්ලක් අද එක කඳවුරක ඉඳගෙන පළවෙනිම රාජකාරිය තමයි රට නැවත ව්‍යසනකාරී යුගයකට ගෙන යන්නයි මේ කොඳු නැති ජාතියේ කොඳු කඩපු ජාතියේ ආධ්‍යාත්මය විනාශ කරපු රණවිරුවන්ට අවමන් කරපු හැමදාම සිංහල බෞද්ධයාට එරෙහිව ප්‍රකාශ නිකුත් කරපු සිංහල බෞද්ධ බලවේග මතුවෙනවට අකමැත්තෙන් රාජ්‍ය බලය හසුරුවපු සර්ව ජාතික බහුජාතික අර බටහිරින් යුරෝපෙන් එන සංකල්ප හිස මුදුනේ තියාගෙන ඓතිහාසික ජාතියක් අපහසුතාවයට පත් කරපු මේ සියලු කණ්ඩායම් අපි පරාජය කළොත් නැවත වතාවක් මේ නැගෙන බොදු බලයත් නැගෙන සිහල බලමුළුත් මේ අය විනාශ කළා දානවා. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම ආදරණීය පුරවැසියන්ට රටවැසියන්ට ඒ වගේම අපේ තරුණ දරුවන්ට මේ වෙලාවේදී ඕලාරික නොවි හැඟීම්බර නොවි මේ මඩ සහ වෙනත් බොරු බේගල් වලට හසු නොවි බුද්ධිය පාවිච්චි කළා තමන්ගේ යුතුයකම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න කියලා. මේක ඉතිහාසයේ විසින් අපට පවරන තීරණාත්මක පරීක්ෂණයක් මේ ජනාධිපතිවරණය 815වත් ඔළුවේ මතක තියාගෙන 2015ට අවුරුදු 200යි සිංහල රාජ්‍ය කන්දොඩරට බිඳ වැටීමෙන් ඒ ඉතිහාසය ආපහු අලුත් වෙන්න නොදී අපි 2009 දී දිනාගත්ත මේ සාමය තවදුරටත් ආරක්ෂා කරගෙන රටේ නායකත්වයේ වෙනසක් අපි දැම්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාව නෙමෙයි. ඒ නිසා අනිවාර්යෙන් 8 වෙනිදාට ශුද්ධ ලෙස ගිහිල්ලා රට ගැන හිතලා හැඟීම් වලට වහල් නොවි මේ බොරු ප්‍රචාර වලට වහල් නොවි රටත් දයත් සමයත් තුනුරුවන් හැටියට සලකලා ඒ යුතුයකම් මෙහෙවර ඉෂ්ට කරන්න කියන ඉල්ලීම අපි සංවිධානයක් හැටියට සියලුම රටවැසියාගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.